Hi children, today I'm going to help you study the prescribed speech for grade 7. This speech was originally delivered by April Kiv, and you will be delivering a part of it for your oratory competition. Let's get started. Good afternoon, everybody. I am April. 8 years ago, I got the biggest and best present ever of my life. After reading me books every night since I was about 2, my mom opened a children's bookstore. I still remember the day I stepped into the warm, lovely place. Sunshine glowing on the bookshelves, and I smelled the scent of books. And I still remember the happy moment my mom held me in her arms and read me a book. In an old house in Paris that was covered with vines lived 12 little girls in 2 straight lines. Time passed, and I grew from a little kid who was often mistaken for a boy to a big girl standing in front of you on this stage. However, the love of reading has been kept unchanged, except that I don't suck my fingers anymore while I'm reading. Having the freedom to read and the freedom to choose is one of the best gifts my mom ever gave me. Although running a bookstore is not always a good choice for making money, mom never regrets quitting her high salary job and devoting herself to the small bookstore. She is very proud of her work that brings a passion for reading to me and other children. හොඳයි දුවේ පුතේ. මම දැන් ඒප්‍රිල්ගේ කතාව සිංහල පරිවර්තනයක් විදියට ඔයාට ඉදිරිපත් කරන්නම්. ඔයාට ඉංග්‍රීසි කතාව මතක තියාගන්න එක පහසුවක් වේවි. සියලු දෙනාටම සුබ මධ්‍යාහ්නයක් වේවා. මම ඒප්‍රිල්. වසර 8කට පෙර මගේ ජීවිතේ මට ලැබුණු ලොකුම සහ හොඳම තෑග්ග මට ලැබුණා. මට වයස අවුරුදු 2 සිට සෑම රාත්‍රියකම මට පොත් කියවා දීපු මගේ අම්මා ළමා පොත් සාප්පුවක් ආරම්භ කළා. මම ඒ උණුසුම් සුන්දර ස්ථානයට පය තැබූ දවස මට අද වගේ මතකයි. පොත් රාක්ක මත හිරු එළිය වැටි බබලමින් තිබුණා. මට පොත්වල සුවඳ දැනුණා. මගේ අම්මා මාව ඇගේ අත් අතර තබාගෙන මට පොතක් කියවා දුන් ඒ සතුටුදායක මොහොත මට තවමත් මතකයි. වැල්වලින් වැසී තිබුණු පැරිසිය පරණ නිවසක කුඩා ගැහැණු ළමයි 12 දෙනෙක් පෙළි දෙකකට ජීවත් වුණා. කාලය ගෙවී ගියා. නිතරම පිරිමි ළමයෙකු යයි වැරදියට වටහාගත් කුඩා දරුවෙකුගේ සිට අද ඔබ ඉදිරියේ මේ වේදිකාවේ සිටින ලොකු ගැහැණු ළමයා දක්වා මම හැදී වැඩුණා. කෙසේ වෙතත් මම දැන් පොත් කියවන අතරතුර මගේ ඇඟිලි උරන්නේ නැති එක ඇරුණම කියවීමට ඇති මගේ ආදරේ කිසිදු වෙනසක් නොවි එලෙසම පවතිනවා. කියවීමට ඇති නිදහස සහ තමන්ට කැමති දේ තෝරා ගැනීමේ නිදහස මගේ අම්මා මට දුන් හොඳම තෑග්ගක්. පොත් සාප්පුවක් පවත්වාගෙන යෑම මුදල් ඉපයීමට සෑම විටම හොඳ තේරීමක් නොවුනත් ඇයගේ ඉහළ වැටුපක් සහිත රැකියාව අතහැර කුඩා පොත් සාප්පුවක් වෙනුවෙන් කැපවීම ගැන මගේ අම්මා කිසි විටකත් පසුතැවෙන්නේ නැහැ. මට සහ අනිකුත් දරුවන්ට කියවීමේ උනන්දුව ඇති කරන ඇගේ කාර්ය ගැන ඇය ඉතා ආඩම්බර වෙනවා. හොඳයි දුවේ පුතේ. කතික තරඟයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙන ඔයාට මෙන්න මේ දේවල් වැදගත් වේවි. අන්තර්ගතය සහ චතුර බව. ඔයාගේ කතාවේ අර්ථය වටහා ගන්න. කටපාඩම් කිරීමට වඩා කියන දේ තේරුම් ගන්න. එවිට කතාව ගලා යාම ස්වභාවික වේ. අතරමඟ නතර නොවි විශ්වාසයෙන් යුතුව කතාව ඉදිරිපත් කරන්න. නිවැරදි උච්චාරණය. පැහැදිලි බව. සෑම වචනයක්ම ශබ්ද කරන විට අකුරු පැහැදිලිව උච්චාරණය කරන්න. නිවැරදි භාවය. පිටපතේ ඇති වචන ඒ අයුරින්ම කියන්න. වචන මගහැරීම හෝ
අලුත් වචන එක් කිරීමෙන් වළකින්න. කටහඬ හැසිරවීම. කතාවේ හැඟීම, සතුට, දුක හෝ උද්‍යෝගය ඔබේ කටහඬින් පෙන්වන්න. ශ්‍රව්‍යතාවය. අවසාන පේලේ සිටින අයටත් ඇසෙනසේ ශබ්දය පාලනය කරන්න. කෑගැසීමෙන් තොරව පැහැදිලිව කතා කරන්න. ඉරියව් සහ ඇස් සම්බන්ධතාවය. කෙලින් සිටගන්න. අනවශ්‍ය ලෙස සිරුර සෙලවීමෙන් වළකින්න. ඇස් සම්බන්ධතාවය eye contact. පොළව දෙස නොබලා ඔබ ඉදිරියේ සිටින පිරිස දෙස කෙලින් බලා කතා කරන්න. අභිනය. අත්හැසිරවීම ස්වාභාවිකව කරන්න. අනවශ්‍ය රංගනයන්ගෙන් වළකින්න. Good luck with your competition.